6 ශ්‍රේණිය ඉතිහාසයේ විෂය යටතේදී අද අපි බලගම්බා රජතුමා ගැන කතා කරමු. අපි දන්නවා දුටුගැමුණු රජතුමාට පස්සේ රජකම ලබාගත්තේ ඔහුගේ බාල සහෝදරයා වුණු සද්ධාතිස්ස රජතුමා. මේ සද්ධාතිස්ස රජතුමාට ලජ්ජාතිස්ස, තුලත්තන, කල්ලාටනාග සහ වට්ටගාමිණී ලෙස දරුවන් 4 දෙනෙක් හිටියා. මේ සද්ධාතිස්ස රජතුමාගේ මරණයෙන් පසුව එතුමාගේ වැඩිමල් පුත් සහ දෙවන පුත් ලජ්ජාතිස්ස සහ තුලත්තන අතර සිහසුන ලබා ගැනීමට සටනක් ඇති වුණා. මේ සටනින් ජයග්‍රහණය කරපු තුලත්තන තමයි පළමුවෙන්ම රජකම ලබා ගත්තේ. නමුත් ඔහුගේ රාජ්‍ය කාලය දින 40කට සීමා වුණා. ඊට පස්සේ ලජ්ජාතිස්ස රජතුමා මේ තුලත්තනගේ රජකම ලබාගෙන වසර 10ක පමණ කාලයක් රටේ පාලකයා විදිහට කටයුතු කරා. ලජ්ජාතිස්ස මිය ගියාට පස්සේ සද්ධාතිස්ස රජතුමාගේ ඊළඟ පුතා වුණු කල්ලාටනාගට තමයි රජකම ලැබෙන්නේ. මේ කල්ලාටනාග රජතුමත් වසර 6ක පමණ කාලයක් රජකම් කරාට පස්සේ මහරත්නක කියන සෙනවියා මේ කල්ලාටනාග රජතුමාව ජීවිතක්ෂයට පත් කරලා රජකම පැහැර ගන්නවා. ඉතින් මේ කල්ලාටනාග රජු මරා මහරත්නක සෙනවියා බලෙන් පැහැරගත්තු රජකම ඔහුත් එක්ක සටන් කරලා නැවත තමන්ගේ පරම්පරාවට උරුම රජකම ලබා ගන්නේ වට්ටගාමිණී අබේ හිම නැත්නම් වලගම්බා රජතුමා. මේ වලගම්බා රජතුමාගේ පාලන කාලය ඉතාමත් කරදර සහිත අභියෝගවලට මුහුණ දෙන්න සිදුවෙච්ච පාලන කාලයක්. රජතුමා රජ වෙලා මාස 5ක් ගියාට පස්සේ තිස්ස කියන බමුණෙක් විසින් රජතුමාට විරුද්ධව කැරලි ඇති කරනවා. ඒ වගේම තමයි රජතුමාට තවත් අභියෝගයකට මුහුණ දෙන්න සිදු වුණා. කියන්නේ දකුණු ඉන්දියානු ආක්‍රමණයක් සිදු වුණා මේ කාලෙදී. ඒකට අපි සත්‍රවිඩ ආක්‍රමණය කියලා කියනවා. එන් දකුණු ඉන්දියානු නායකින් 7 දෙනෙක් විසින් අනුරාධපුරය ආක්‍රමණය කරා. ඉතින් මේ හේතු නිසා මේ රජතුමා ආරක්ෂාව පතා මලේ ප්‍රදේශයට පැනලා යනවා. රජතුමා මෙහෙම පැනලා යනකොට රජතුමාගේ බිසව සෝමාදේවිය හා කල්ලාටනාග රජතුමාගේ පුත් කුමාරයාවත් කැටුව තමයි පැනලා යන්නේ. පැරණි පොත්පත්වල සඳහන් වෙනවා මෙසේ රජතුමා පැනලා යනකොට දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් රජතුමාව ලුහුබැන්දා කියලා. එතකොට එක් දකුණු ඉන්දියානු ආක්‍රමණිකයෙක් විසින් සෝමාදේවිය පැහැරගෙන දකුණු ඉන්දියාවට අරගෙන යනවා. ඒ වගේම තවත් ආක්‍රමණිකයෙක් විසින් පාත්‍රධාතුන් වහන්සේ රැගෙන පලා යනවායි කියලා සඳහන් වෙනවා. ඉන්පසු ඉතුරු වෙච්ච ඉතුරු 5 දෙනා දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් 5 දෙනා එකිනෙකා මරා ගනිමින් අවුරුදු 14කුත් මාස 7කුත් ලංකාවේ පාලන බලය ලබාගෙන තියෙනවා. මේ කාලය තුල වලගම්බා රජතුමා සැඟවිලා වනගතව ජීවත් වුණයි කියලා කියනවා. එතකොට කුපික්කල තිස්ස කියන හාමුදුරු නමක් මේ වනගත වෙලා රජතුමා හිටපු කාලේ මේ රජතුමාට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒ වගේම මේ රජතුමා වනගතව හිටපු කාලේ රටේ දරුණු සාගතයක් ඇති වෙලා තියෙනවා. වසර ගණනාවක් වැස්ස නොලැබීමෙන් දරුණු සාගතයක් ඇති වෙලා තියෙනවා. ඒ සාගතයට බැමිණි තියා සාය කියලා නම් කරලා තියෙනවා. අවුරුදු 12ක් පුරාවට මේ සාගතය තිබිලා තියෙනවා. මේ වනගතව හිටපු වලගම්බා රජතුමා අවුරුදු 14යි මාස 7කුත් ගෙවුනට පස්සේ අර අවසන් ද්‍රවිඩ ආක්‍රමණිකයෙක් වුණු දාටිය කියන දකුණු ඉන්දියානු ආක්‍රමණිකයා මරලා නැවත රජකම ලබාගෙන තියෙනවා. මේ රජතුමා රජකම ලබා ගත්තට පස්සේ බුදුදහමට ඉතා විශාල සේවාවන් සිදු කරලා තියෙනවා. ඉන්න එකක් තමයි අබේගිරි විහාරය ඉදි කිරීම. මේ රජතුමා අබේගිරි විහාරය ඉදි කරලා රජතුමාට උදව් කරපු කුපික්කල තිස්ස කියන හාමුදුරු නමට ඒක පූජා කරලා තියෙනවා. ඒ වගේම තමයි කටපාඩමින් රැගෙන ආපු බුද්ධ ධර්මයේ පොත්වල ලිවීම එහෙම නැත්නම් ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීම සිදු වෙලා තියෙන්නේ මේ වලගම්බා රජතුමාගේ අනුග්‍රහය ඇතිව. ඒකට හේතුව තමයි මෙහිම කටපාඩමින් පමණක් ධර්මයේ රැක ගැනීම අනාගතයේදී බුදුදහමට හානිදායක වන බව රජතුමා වටහා ගැනීම. අතලේ අලු විහාරයේදී තමයි මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීම සිදු වෙලා තියෙන්නේ. ඒ වගේම සතුරන් පරාජයට පත් කර
පසු මේ වලගම්බා රජතුමා සෝමාදේවියව නැවත තම රටට ගෙන්වාගෙන අගබිසව තනතුරට පත් කරා. ඒ වගේම තම බිසව සෝමාදේවිය සතුරන් ඉදිරියට ගිය තැන සිහිවීම පිණිස එතන සෝමාරාමය ඉදි කරා. ඒ වගේම තමයි භික්ෂූන්ට ගල් ගුහා කීපයක් ඉදි කරලා පූජා කරලා තියෙනවා. ඒ වගේම භික්ෂූන්ට පිරිවෙන් කීපයක් ඉදි කර පූජා කිරීමත් මේ රජතුමා විසින් බුදුදහමට කරපු විශාල සේවාවක්. ඒ වගේම මේ රජතුමාගේ චරිතයෙන් අපිට ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් බාධක පැමිණියත් ඒවාට ඉවසිලිවන්තව මුහුණ දීම, ඒ වගේම බුද්ධිමත් හා දුරදක්නා නුවණින් කටයුතු කිරීම මේ රජතුමාගේ චරිතයෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ වෙනවා. අපි ඊළඟ පාඩමේදී වසභ රජතුමා ගැන කතා කරමු.